අයිබෝවන් අදත් අපේ වැඩසටහනෙන් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ කොහේ ජීවත් වුණා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් මාතෘකාවක් පිළිබඳව. ඕස්ට්‍රේලියාව තුළ ඩොලර් බිලියන් ගණනක් වටිනා සමාගම් බිහි කළා. ඒවට නායකත්වය දෙමි ජාත්‍යන්තර තලයේ බිලියන පොති ව්‍යාපාරික ලයිස්තුවට ඇතුල් වී සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවන් පිළිබඳව ඔබ දැනගෙන සිටියාද? අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ එවන් වූ ප්‍රමුඛම පෙළේ පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳව. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ අවසන් වනතුරු නරඹන්න කියලා. මොකද අපි අවසානයේ ඉදිරිපත් කරන්නේ මේ වන විට දැවැන්ත මූල්‍ය ශක්තියක් සහිතව ලෝකේ ඉතාමත් ප්‍රසිද්ධියටපත් වූ ව්‍යාපාරයක නායකත්වයේ හොබවන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බිලියනපති කාන්තාවක් පිළිබඳව. අද රටක් විදියට අපි එකමුතු වෙලා අපේ 5 දෙනාගේ ලයිස්තුවේ 5 වෙනියට ඉන්නේ සෙල්වම් සින්නප්පන්. ඔහු ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයෙක්. තමන් කුඩා කාලයේදීම තමයි ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඔහු තමන්ගේම වූ දැවැන්ත වෙළඳ අධිරාජ්‍යයක් ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනගා ගන්නවා. මේ වන විට ඔහු විශේෂයෙන්ම IT ක්ෂේත්‍රයේ සහ නිවාස සහ දීපල වෙළඳාම් ක්ෂේත්‍රවල විශාල ආයෝජනයන් කරලා තියෙනවා. ඔහු පිළිබඳව කතා කරන්නට කලින් අපි සූදානම් අපේ ලයිස්තුවේ 4 වෙනියා පිළිබඳවත් කතා කරන්න. මොකද ඔවුන් දෙදෙනා එකතු වී ඔවුන් දෙදෙනා සම්බන්ධ වෙලා ගොඩනගපු ව්‍යාපාරයක් කරා තමයි සෙල්වම් සින්නප්පන්ගේ ව්‍යාපාර ලෝකේ ජයග්‍රහණයේ ආරම්භය සනිටුවන් වෙන්නේ. අපේ ලයිස්තුවේ 4 වෙනියට ඉන්නේ වින්ස්ටන් විජේරත්න. කියන්න ඕනේ ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඉතාමත් තරුණ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ඉදිකිරීම් දීපල සංවර්ධනය සහ ආයෝජන ක්ෂේත්‍රවල උට වසර ගණනක අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ඔහු ඉතාමත් ප්‍රකට සහ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉතාමත් ශක්තිමත්ව දායකත්වය ලබා දෙන ව්‍යාපාරිකයෙක් විදිහටත් අපිට හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් වින්ස්ටන් විජේරත්න වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම මෙට්ට සමාගමක් වන ස්ලීපින් ඩක්හි සම නිර්මාතෘවරයා විදිහට. ඔහු විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගත්තේ ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව. කෙසේ නමුත් තමන්ගේ උපාධියෙන් පස්සේ ඔහු සම්බන්ධ වෙන ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රමුඛතම බැංකු ජාලයක් වන ANZ බැංකුවේ උපාධිධාරී වැඩසටහනකට එහිදී ඔහුට හම්බ වෙනවා අපි කලින් සටහන් කරපු සෙල්වම් තින්නප්පන් තරුණයා. ඔහු එතකොට සිවිල් ඉංජිනේරුවරයෙක් විදිහට තමන්ගේ උපාධිය අවසන් කරලා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනා අතර ඉතාමත් දැඩි මිත්‍රත්වයක් ඇති වෙනවා. මේ මිත්‍රත්වය කොච්චර දුරදිග ගියාද කිව්වොත් පසු කාලින ඔවුන් අතර ඇති වෙන අන්‍යෝන්‍ය විශ්වාසය මත සාර්ථක ව්‍යාපාරික හවුල්කාරීත්වයක් දක්වා මේ මිත්‍රත්වය වැඩි දියුණු වෙනවා. මේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ 2014 වසරේදී. ඔවුන් දෙදෙනා ස්ලීපින් ඩක් සමාගම ආරම්භ කරනවා සම හවුල්කාරීත්වයක් යටතේ. උන්ගේ ප්‍රධානම අරමුණ වුණේ ඒ වන විට ඕස්ට්‍රේලියාවේ තිබුණු සම්ප්‍රදායික මෙට්ට වෙළඳපොළ සහ එහි තිබුණු සංකීර්ණ මිල රටාව මිලකරණය සහ නවෝත්පාදන නිෂ්පාදනවල තිබුණු හිඟය මගහැරලා නවතාවයකින් යුතුව තමන්ගේ කර්මාන්තය වැඩි දියුණු කරන්නට. ඉතින් ඒක සාර්ථක වුණා. විශේෂයෙන්ම ජනතාව ඔවුන්ගේ ඒ නිෂ්පාදන ඉතාමත් ඉහළින් පිළිගත්ත ඕස්ට්‍රේලියානු සමාජය තුළ. විශේෂයෙන්ම පාරිභෝගික පහසුව නව මිල සහ එහි තාක්ෂණය මත පදනම් වූ ඔවුන්ගේ ඒ නවෝත්පාදන ආකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙන්නට පටන් ගත්තා විතරක් නෙමෙයි, උන්ගේ ව්‍යාපාර ඉතාමත් සාර්ථකව දවසින් දවස දියුණු වෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ ස්ලීපින් ඩක් මේ සමාගම ඕස්ට්‍රේලියාවෙන් පිට ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා විහිදුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ නවසීලන්තය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු කොට යුරෝපයේ බොහෝ රටවල් වලට මේ සමාගම වේගයෙන් ව්‍යාප්ත වුණා විතරක් නෙමෙයි, ඔවුන්ගේ ඒ වෙළඳ අධිකාරිය ඉතාමත් දැඩි ලෙස දියුණු වෙන්නට පටන් ගත්තා. ඉතින් සමාගමේ ගුණාත්මක නිෂ්පාදන වෙනුවෙන් පාරිභෝගික ඇගීම් විතරක් නෙමෙයි ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගැනීමට ස්ලීපින් ඩක් සමාගමට හැකියාව ලැබුණා. වින්ස්ටන් විජේරත්න මහතාගේ පෞද්ගලික ධනය පිළිබඳව නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළ නැති වුණත් ස්ලීපින් ඩක් සමාගමේ සම නිර්මාතෘවරයෙකු සහ කොටස් හිමියෙකු ලෙස ඔහුට ඩොලර් බිලියනයකට අධික වත්කමක් ඔහුගේ ව්‍යාපාර ජාලය සතුව ඇතැයි කියලා ව්‍යාපාරික ලෝකයේ කතා බහ තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපිට ඉතාමත් ආඩම්බර වෙන්න පුළුවන් වින්ස්ටන් විජේරත්න මහතාත් ඒ වගේම සෙල්වම් සින්නප්පන් මහතාත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉතාමත් දක්ෂ තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් විදිහට. මීළඟට මේ ලයිස්තුවේ ඉන්නේ වෛද්‍ය සෑම් ප්‍රින්ස්.
ඩොක්ටර් සෑම් ප්‍රින්ස් මේ නම ටිකක් බටහිරට හුරු නමක්. එසේ වුණාට සෑම් ප්‍රින්ස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියාවේ ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයින් එහෙම නැත්නම් ව්‍යවසායකින් අතරින් කෙනෙක්. ඔහු වෛද්‍යවරයෙක්, කලින් කිව්වා වගේ ව්‍යවසායකයෙකු විතරක් නෙමෙයි සමාජ සේවකයෙකු ලෙසටත් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. නමුත් ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වෙලා තින්නේ ලෝක ප්‍රසිද්ධ සැම්බ්‍රෙරෝ කියන මෙක්සිකානු අවන්හල් ජාලයේ නිර්මාතෘවරයා විදිහට. මේ වන විට ඔහුගේ ව්‍යාපාරික ඒ ජාලයේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන ගණනක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ඉතාමත් ධනවත් ව්‍යාපාරිකයෙක් බවටත් පත් වෙමින් තිබෙනවායි කියන කාරණය අපි කියන්නට ඕනේ. ඩොක්ටර් සෑම් ප්‍රින්ස්ගේ පවුල් පසුබිම බැලුවොත් ඔහු ඉපදෙන්නේ 1983 ස්කොට්ලන්තයේ ඩැන්ඩි නගරයේදී. ඔහුගේ දෙමව්පියන් ශ්‍රී ලාංකික. ඉතින් ඔහුගේ දෙමව්පියන් ගැන සඳහන් කරොත් ඔවුන් ඉතාමත් ආර්ථික අපහසුතා මැද්දේ තමන්ගේ ජීවිතය දියුණු කරගත්තු යුවලක්. විශේෂයෙන්ම ඔහුගේ අම්මා විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වුණේ. ඇය තමන්ගේ ගමෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබූ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම තරුණිය ලෙස වාර්තා වෙනවා. විශ්වවිද්‍යාලයේදී ඇය ඉතාමත් ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබනවා. ඇයට උපාධි 5ක් සහ පශ්චාත් උපාධියක් තියෙනවා. ඉතින් ඒ අතරතුර ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ඕස්ට්‍රේලියාවේ තියෙන Australian Bureau of Statistics ආයතනයේ ආර්ථික විශේෂඥවරියක් ලෙස සේවය ආරම්භ කරනවා. ඒ අතරතුර තමයි අය ස්කොට්ලන්තයට යන්නේ. ස්කොට්ලන්තයේදී තමයි ඩොක්ටර් සෑම් ප්‍රින්ස්ගේ පියා හමු වෙලා ඒදී විවාහය සිදු කරගන්නේ. ඩොක්ටර් සෑම් ප්‍රින්ස් වයස අවුරුදු 3ේදී සිය පවුලත් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. වයස අවුරුදු 16ේදී මේ සෑම් ප්‍රින්ස් තරුණයා ඕස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා. ඊට පසුව ඔහු මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නවා. ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටිනකොට වයස අවුරුදු 21ේදී තමයි ඔහු සැම්බෙරෝ කියන ඒ අවන්හල් ජාලයේ ප්‍රථම ශාඛාව ආරම්භ කරන්නේ. කෙසේ නමුත් අද වන විට ඒ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වගේම එක්සත් රාජධානිය සතුළු යුරෝපයේ වෙනත් රටවලත් තවත් බොහෝ රටවල් වලත් ශාඛා 100 ගණනක් ඇති ජාත්‍යන්තර සමාගමක් බවට පත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ෆයිනෑන්ෂල් රිවිව් රිච් ලිස්ට් එකට අනුව සෑම් ප්‍රින්ස්ගේ ඇස්තමේන්තුගත වත්කම් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.97ක් විතර වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ වන විට ඔහු ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් අතරින් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඔහු මුදල් හම්බ කරා, ඔහුගේ ව්‍යාපාර කටයුතු දියුණු කරා විතරක් නෙමෙයි ඔහු විශාල වශයෙන් සමාජයට සේවය කරන සමාජ සේවකයෙක්. ඔහුගේ තියෙනවා ප්ලේට් ෆෝ ප්ලේට් කියලා වැඩසටහනක්. ඒ කියන්නේ තමන්ගේ අවන්හල් ජාලයෙන් විකිනෙන සෑම ආහාරයකටම අවශ්‍යතා ඇති අයෙකු වෙනුවෙන් ආහාර වේලක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ඔහු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම තමයි one disease කියලා ඔහු පුණ්‍ය ආයතනයක් ආරම්භ කරා. මේකේ ප්‍රධානම මුඛ්‍යම අරමුණ වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින මුල් පදිංචිකරුවන්ට. ඒ කියන්නේ ආදිවාසී ප්‍රජාවගේ රෝග මර්ධනය සහ ඔවුන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ අතින් බලනකොට අපිට කියන්න පුළුවන් වෛද්‍ය සෑම් ප්‍රින්ස් ව්‍යාපාරිකයෙක්, සමාජ සේවකයෙක් වගේම මානුෂික ගතිගුණ ඇති ඉතාමත් උතුම් පුද්ගලයෙක් කියන කාරණය. ඉතින් ඔහුත් අපි ආඩම්බරයෙන් කියන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ සිටින ඉතාමත් සාර්ථක ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන තරුණ ව්‍යාපාරිකයෙක් කියන කාරණය. මේ ලයිස්තුවේ දෙවනියට ඉන්නේ ඉතාමත් ජනප්‍රිය කාන්තාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පවා ඇයගේ නම බොහෝ විට ප්‍රචාරය වුණා පසුගිය කාලවලදී. ඇයගේ නම ෂෙමාරා වික්‍රමනායක මහත්මිය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ඕස්ට්‍රේලියාවේ ඉතාමත් ප්‍රසිද්ධ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගෙන් එක්කෙනෙක්. ඉතින් 2018 වසරේ සිට ඇය ඕස්ට්‍රේලියාවේ ඉතාමත් ශක්තිමත් සමාගමක් වන මැක්වරි ගෲප් හි ප්‍රධාන විධායක නිලධාරණිය ලෙස එහෙම නැත්නම් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ලෙස ක්‍රියා කරනවා. විශේෂයෙන්ම එම ආයතනයේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් එහෙම නැත්නම් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසත් ඇය වාර්තාවක් තබලා තියෙනවා. ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ පවුල් පසුබිම බැලුවොත් ඇය ඉපදෙන්නේ 1962 වසරේ එංගලන්තයේදී. ඇයගේ පියා ආචාර්ය රංජි වික්‍රමනායක ශ්‍රී ලංකාවේ සිටපු සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. මේ රංජි වික්‍රමනායක මහතා තමාගේ බිරිඳ වෙන අමරා වික්‍රමනායක මහත්මිය සමග එංගලන්තයට යනවා වැඩිදුර වෛද්‍ය පුහුණුවක් වෙනුවෙන්. එහිදී තමයි ෂෙමාරා වික්‍රමනායක මහත්මිය උපත ලබන්නේ.
පසුව 1970 දශකයේදී මේ පවුලම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන මොහොතේදී රංජි වික්‍රමනායක මහතා සහ එම මහත්මියට ඒ තරම් ලොකු ධනස්කන්ධයක් ලොකු මුදලක් තිබුණා. ඉතාමත් සීමිත මුදල් ප්‍රමාණයක් තිබුණේ. ඉතින් නව රටකට සංක්‍රමණය වෙලා තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමේ අභියෝගයකටත් ඔවුන් ඒ කාලේ මුහුණ දීලා තියෙනවා. ෂෙමාරා වික්‍රමනායක තරුණය එවකට සිඩ්නිහි ඇස්කම් පාසලෙන් ද්විතීක අධ්‍යාපනය හමාර කළා. ඊට පස්සේ ඇයගේ වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් University of New South Wales ඒ විශ්වවිද්‍යාල ආයතනයට සම්බන්ධ වෙලා වාණිජ්‍යවේදය සහ නීතිය පිළිබඳව උපාධිය සම්පූර්ණ කරගනු ලබනවා. ඊට පස්සේ ඇය ආවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ව්‍යාපාරික උසස් කළමනාකරණය පිළිබඳ වූ වැඩසටහනක් එහෙම නැත්නම් පාඨමාලාවක් සම්පූර්ණ කරනවා. ඇගේ වෘත්තීය ජීවිතය පිළිබඳව ගත්තොත් 1983 වසරේදී මැක්වරි ගෲප් සමාගමට ඇය සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ වසර 30ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට නවසීලන්තය, හොංකොං, මැලේසියාව, ඒ වගේම ඇමරිකාව සහ කැනඩාව යන රටවල් ඇතුළු කොට රටවල් ගණනාවකදී ඇයගේ නායකත්වය විදහා දක්වමින් ඒ සමාගමේ නොයෙකුත් අංශවල තමන්ගේ වෘත්තීය දායකත්වය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ 2018 වසරේදී ඇයගේ නිපුණතාවයන්, ඇයගේ හැකියාවන් පිළිබඳව සලකා බැලූ ඒ ආයතනය මැක්වරි ගෲප්හි ප්‍රධාන නිලධාරී තනතුරට ඇයව පත් කරනු ලැබුවා. ඒ වගේම කියන්න ඕනේ මේ ලෝකයේ විශාලතම ආයෝජන සහ වත්කම් කළමනාකරන ආයතන වලින් එකක් වන මැක්වරි ගෲප්හි මේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ප්‍රධාන විධායක නිලධාරණී තනතුරට පත් වුණු ප්‍රථම කාන්තාව ලෙස ඇය වාර්තා පොත්වලට එක්කව වෙලා තියෙනවා. ෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ පෞද්ගලික වත්කම් පිළිබඳව නිල සංඛ්‍යාලයකන ප්‍රසිද්ධ කළ නැති වුණත් ඇය වසර ගණනාවක් පුරාවට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ වසරක් තුළ වැඩිම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් සහ නිලධාරීවරයන් අතර ඉතාමත් ඉහළ තැනේ හිටියා. බොහෝ විට ඇය සිටියේ පළවෙනි සහ දෙවන තැන්වල. සාමාන්‍යයෙන් ඇයගේ වාර්ෂික ආදායම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 35 ඉක්මවා ගොස් තිබෙනවා. ඉතින් කෙසේ නමුත් මේ වසරේ නිකුත් වූ දත්තයන් සහ සංඛ්‍යාලේඛන අනුව ඇය සිටින්නේ පස්සෙන් තැන. එහෙත් මේ වන විටත් ඇය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 35කට වැඩි ආදායමක් වසරක් පුරාවට ලබනවා. ඉතින් මේ වත්කම් සහ ඇයගේ අනිකුත් ධනස්කන්ධය පිළිබඳව සංඛ්‍යාලේඛන නොමැති වුණත් ඇයගේ මේ පසුබිම් කතා දිහා බලනකොට ව්‍යාපාරික ලෝකයේ බොහෝ දෙනෙක් කතා වෙනවා ඇයගේ පෞද්ගලික ධනය ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇතැයි කියලා. ඒ වගේම කියන්න ඕනේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය විවාහකයි. ඇයගේ ස්වාමි පුරුෂයා එඩ් ගිල්මාටින් කියන මහතා. ඇයට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. කෙසේ වෙතත් අපිට අවසානයේ කියන්න තියෙන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන මේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය අපි කලින් සඳහන් කළා වගේ ඔස්ට්‍රේලියාව ඉතාමත් බල සම්පන්න චරිතයක්. ඒ කියන්නේ වෘත්තීය ජීවිතයේත් ව්‍යාපාරික ශාස්ත්‍රයේත් ඉතින් අපිට ඇත්තටම ආඩම්බරයක්, ගෞරවයක් සහ අපිට මහත් වූ අභිමානයක් ෂෙමාරා වික්‍රමනායක මහත්මිය. අපේ ලයිස්තුවේ මුලින්ම ඉන්නේ බිලියන පතිනියක්. ඇයගේ නම මෙලනි පර්කින්ස්. මෙලනි පර්කින්ස් කියන නම ශ්‍රී ලාංකිකයින්ට හුරුපුරුදු නමක් නොවුණත් ඇය ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කාන්තාවක්. ඒ විතරක් නෙවෙයි, ඇය ලොව වඩාත්ම සාර්ථක තාක්ෂණික ව්‍යවසායිකාවන් අතරින් කෙනෙක්. මෙලනි පර්කින්ස් කියන්නේ ලෝකයේ ජනප්‍රිය ග්‍රැෆික් නිර්මාණ වේදිකාවක් වන කැන්වා සමාගමේ සම නිර්මාතෘවරිය සහ ප්‍රධාන විධායක නිලධාරණිය. එහෙම නැත්නම් CEO. කැන්වා කියන්නේ අද ලෝකයේ පුරා මිලියන ගණනක් භාවිතා කරන සමාගමක්. ඒ විතරක් නෙමෙයි, එම සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන ගණනකින් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ මෙලනි පර්කින්සන්ගේ පෞල් පසුබිම පිළිබඳව. මෙලනි ඉපදෙන්නේ 1987 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර. ඇයගේ මව ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන බර්ගර් ජාතික කාන්තාවක්. ඉතින් ඒ හරහා තමයි මෙලනි පර්කින්ස්ගේ සම්භවය ශ්‍රී ලාංකික වෙන්නේ. ඇය කියන්නේ මෙලනි පර්කින්ස්ගේ මව විවාහ වෙන්නේ මැලේසියානු සහ පිලිපීන සම්භවයක් ඇති තරුණයෙක් සමග. මේ බහුසංස්කෘතික පසුබිම, ඒ පෞල් පසුබිම මත හැදී වැඩුණු මෙලනි කුඩා කල සිටම අධ්‍යාපනය සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම් කෙරෙහි විශාල උනන්දුවක් දක්වලා තියෙනවා. මෙලනි උසස් අධ්‍යාපනය හදාරන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් වල තියෙන University of Western Australia හිදී. මෙහිදී අධ්‍යාපනය ආධාරමේ සිටින මෙලනි තරුණියට පේනවා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට නිර්මාණ මෘදුකාංග භාවිතා කිරීම ඉතාමත් අපහසු බව.
ඉතින් එම ගැටලුවට විසඳුමක් ලෙස මේ තරුණ මෙලනි පාසල් වාර්ෂික පොත් ඒ කියන්නේ ඉයර් බුක්ස් සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ ඉන්න ගමන් අධ්‍යාපනය ලබන ගමන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඉතින් එම අදහස තමයි පසුව කැන්වා කියන ඒ දැවැන්ත සමාගමට වස්තු බීජයක් එහෙම නැත්නම් මූල බීජයක් බවට පත් වෙන්නේ. 2013 වසරේදී ඇය ක්ලිෆ් ඔබ්රිච්ට් සහ කැමරූන් ඇඩම්ස් කියන මහත්වරුන් එහෙම නැත්නම් තරුණයින් දෙදෙනා සමග කැන්වා ව්‍යාපාරය ආරම්භ කරනවා. අද වෙන විට ඔබ දන්නවා ඇති කැන්වා කියන්නේ ලෝව පුරා මිලියන ගාණක් ජනතාව ශිෂ්‍යයින් ව්‍යාපාරිකයින් සහ පාසල් භාවිතා කරන ප්‍රමුඛතම නිර්මාණ වේදිකාවක්. මෙලනි පර්කින්ස්ගේ ධනය පිළිබඳව කතා කරොත් ඇය මේ වන විට ලොව තරුණතම බිලියනපති කාන්තාවන් අතරින් කෙනෙකු ලෙස තමයි සලකන්නේ. ඇයගේ පෞද්ගලික ධනය කැන්වා සමාගමේ කොටස් හිමිකම මත පදනම් වනවා. එය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනාකමක් ඇති වත්කමක් කියලා තමයි ප්‍රසිද්ධ මූල්‍ය ආයතන වන ෆෝබ්ස් වැනි ඒ සමාගම් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මෙලනි පර්කින්ස්ගේ පෞද්ගලික ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන ඔස්ට්‍රේලියන් ඩොලර් නෙමෙයි ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් ලෙස මේ වසරේ 2026 වසරේ ජූලි මාසයේ මුල් සතිය වෙන විට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඇය විවාහ වෙන්නේ ඇයගේ ව්‍යාපාර සහකරුවා වන ක්ලිෆ් ඔබ්රිච් සමග. ඇය සහ ඇගේ සැමියා කියන්නේ ක්ලිෆ් ඔබ්රිච්ගේ ඒකාබද්ධ ධනස්කන්ධය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් ලෙස ෆෝබ්ස් මූල්‍ය ආයතනය මගින් වාර්තා කරලා තියෙනවා. ඔවුන් දෙදෙනා තම ධනයෙන් විශාල කොටසක් අනාගතයේදී සමාජ සේවා සහ පුණ්‍ය කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඉතින් එය සලකන්නේ ලෝකයේ විශාලතම පරිත්‍යාග කැපකිරීම අතරින් එකක් ලෙස. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ තරුණ කාන්තාව මේ බිලියනපති කාන්තාව ව්‍යාපාර ශේෂ්ත්‍රයේ රැඳෙන බලවත් කාන්තාවක් විතරක් නෙමෙයි. ඇය සමාජ සේවයක් කර ඉතාමත්ම විශිෂ්ට ගණයේ මානවවාදී තරුණයක්. ඉතින් පර්ත් නගරයේ සාමාන්‍ය පවුලකින් තමන්ගේ ජීවිකාව ආරම්භ කළා. ශ්‍රී ලාංකික සම්භවයක් එක්ක ඉදිරියට ආපු මේ තරුණිය අද ලොව වටිනාම තාක්ෂණික සමාගම් වලින් එකක් වෙන කැන්වා සමාගමේ බිලියනපති ව්‍යවසායිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙලනි පර්කින්ස්ගේ ජීවිත කතාව ඔබ අප හැමදෙනාටම කියන්නේ විශාල සිහිනයක් සහ කැපවීමක් තිබේ නම් ඕනෑම අරමුණක් ජය ගන්නට අපිට හැකියාව තියෙනවා කියන කාරණය. ඉතින් අද වැඩසටහනේ මම ඔබට ගෙනාවේ මේ ඉතාමත් රසවත් කතාව. ඒ කියන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිතව විවිධ සමාජ තත්ත්වයන් වල ඉඳලා තමන්ගේ ජීවිතය ජයගත්තු මේ දැවැන්ත ව්‍යාපාරිකයින් 5 දෙනා පිළිබඳව. නමුත් අපි දන්නවා තවත් විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවා ශ්‍රී ඩොලර් බිලියනීය සීමාව දක්වා තමන්ගේ වත්කම් ප්‍රමාණය වැඩි දියුණු කරගත්තු ශ්‍රී ලාංකිකයෝ තවත් ඉන්න ඕස්ට්‍රේලියාවේ. නමුත් අපි මේ සඳහන් කළේ ප්‍රමුඛ පෙළේ 5 දෙනා පිළිබඳව. එතනින් මෙලනි පර්කින්ස් කියන්නේ අපිට ඉතාමත් ආඩම්බරයක්. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මේ තරුණිය අද ලෝකේ ඉන්න බිලියන පතිනියක්. ඒ කියන්නේ ඇය ප්‍රබලතම ව්‍යාපාරික කාන්තාවක් ලෝකේ ජීවත් වෙන. ඉතින් මේ හැම කතාවකින්ම අපිට කියන දේ තමයි ශ්‍රී ලාංකිකින් වශයෙන් අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කතන්දර මේවා. ලෝකේ කොයි රටේ හිටියත් අපිට අරමුණක් තියෙනවා නම්, අපිට ශක්තියක් තියෙනවා නම්, කැපවීමක් තියෙනවා නම්, අපිට ඉලක්කයක් තියෙනවා නම්, අපිට නිර්මාණශීලී අදහස් තියෙනවා නම් ලෝකයේ ඕනෑම තැනකින් අපට ජයග්‍රාහීව නැගී සිටින්න පුළුවන් කියන කාරණය තමයි මේ හැම කතාවක් පිටුපසම තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ කතාවෙන් ඔබ යම්කිසි දෙයක් ලබා ගන්න ඇති සහ ඔබ සතුටක් ලබන්න ඇති. ඒ වගේ ඔබට අභිමානයක් දැනෙන්න ඇති. ඉතින් අපි වැඩසටහන් මාලාවෙම පසුගිය වීඩියෝ වල පවා අපි ඔබට ගෙනාවේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු සමාජය තුළ ශ්‍රී ලාංකික සම්භවයේ අපේ උරුමය සහ අපේ අනාගතය, අපේ අරමුණු සහ අපේ ජයග්‍රහණ පිළිබඳව. ඉතින් මේ කතිකාව අපි ඉදිරියටත් ගෙන යනවා. ඒ වගේම ඔබට ආරාධනා කරනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා, මේ කතිකාව සමග රැඳී ඉන්න කියලා. මම හිතන්නේ මේක ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබ අපට විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයින්ට, අපේ මව්බිමේ ඉන්න අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට, ලෝකයේ ඕනම රටක ජීවත් වෙන සියලු දෙනාටම යම්කිසි උත්තේජකයක් වෙයි මෙවැනි තොරතුරු බෙදා හදා ගැනීම තුළින් ලෝක පුරා සිටින සියලුම දෙනාටත් විශේෂයෙන්ම අපේ අභිමානය හරහා අපේ අනාගතය, අපේ අනාගත ජයග්‍රහණයන් සැලසුම් කිරීම වැනි කාරණාවලදී. ඉතින් ඊළඟ වැඩසටහනේ හමු වෙනතුරු අපි අදට ඔපෙන් සමු ගන්නවා. ඔබ අප සියලුම දෙනාට ජයෙන් ජය.